පුංචි යාළුවනේ කොහමද ඔයාලට? අද මම ඔයාලට අරන් ආවේ රේසියෝ සහ අතුරුදහන් වූ නිල් මැණික් පාලම ගැන හරිම ලස්සන කතාව. බලන්නකෝ මායාකාරී ෂැඩෝ බෝල්ට් අතුරුදහන් කරපු නිල් මැණික් පාලම අපේ රේසියෝට හොයාගන්න පුළුවන් වෙයිද කියලා. එදා රේසියෝගේ ගමට උදා වුණේ හරිම අద్භූත උදෑසනක්. මුළු නගරයේම සුදු පාට ඝන මීදුමකින් වැහිලා තිබුණා. හරියට පාරක් පෙනෙන්නේ නැති තරම්. බ්‍රූම් බ්‍රූම් රේසියෝ හෙමින් පාරට බැස්සේ ටිකක් බයෙන්. එයාගේ හොඳම යාළුවා බිගී ට්‍රක් එක හම්බ වෙන්න යන ගමන්. ඒත් පාර මැදදී රේසියෝ දැක්කා බිගී ට්‍රක් එක ගල් ගැහිලා වගේ නතර වෙලා ඉන්නවා. මොකද බිගී? ඇයි මේ පාර මැද? රේසියෝ ඇහුවා. බිගී වැවුලන හඩින් කිව්වා රේසියෝ බලන්න ඉස්සරහ තිබුණු නිල් මැණික් පාලම අතුරුදහන් වෙලා. රේසියෝ Tamanගේ ලොකු ඇස් දෙක දල්වලා ඉස්සරහ බැලුවා. ඇත්තමයි නගරයයි කැලෑවයි යා කරන මහා විශාල පාලම එතන නැහැ. පාලම තිබුණු තැන තියෙන්නේ ලොකු අඳුරු ප්‍රපාතයක් විතරයි. ඒත් ඒක කැඩිලා වැටිලා නෙවෙයි හරියට කවුරු හරි ඒක හොරකම් කරලා වගේ. හදිස්සියෙම මීදුමස්සේ නැහුනේ අමුතුම hina හඬක්. හී අද රෑ වෙද්දි මුළු නගරයම මගේ වේවි. ඒ හඬ ආවේ ඈතින් පෙනෙන අඳුරු කන්ද උඩින්. රේසියෝ දන්නවා මේක ෂැඩෝ බෝල්ට් කියන අద్භූත කළු රේසින් කාර් එකේ වැඩක් කියලා. ෂැඩෝ බෝල්ට් කියන්නේ අතිනවීන තාක්ෂණයෙන් අනුන්ගේ පාරවල් සහ පාලම් අතුරුදහන් කරන්න පුළුවන් මායාකාරී කාර් එකක්. මට බයයි රේසියෝ අපිට දැන් එගොඩ වෙන්න බෑ බිගී කිව්වා. නැහැ බිගී මම කොහොම හරි මේ පාලම හොයාගන්නවා රේසියෝ අදිෂ්ඨානයෙන් කිව්වා. රේසියෝ ප්‍රපාතයේ අයිනට ගිහින් බැලුවා. එයාට පෙනුන මීදුම අස්සේ අමුතුම නිල් පාට ආලෝක තීරුවක්. ඒක පාලම තිබුණු තැන ඉතුරු වුණු මැග්නටික් බලයක්. මට පුළුවන් මේ ප්‍රපාතයේ උඩින් පනින්න. රේසියෝ Tamanගේ නයිට්‍රෝ බූස්ට් එක ලෑස්ති කරගත්තා. එපා රේසියෝ ඒක ගොඩක් පළලයි බිගී කෑ ගැහුවා. ඒත් රේසියෝ පසුබට වුණේ නැහැ. එයා මීටර් 100ක් විතර පිටුපසට ගියා. එන්ජිම ගොරවන හඬ මුළු නගරේටම ඇහුණා. 3 2 1 go රේසියෝ විදුලි වේගයෙන් පාර දිගේ ආවා. ප්‍රපාතයේ අයිනේදී රේසියෝ Tamanගේ නයිට්‍රෝ එක පත්තු කළා. ෂූෂ් රේසියෝ හරියට රතු පාට උල්කාපාතයක් වගේ අහසට විසිවුණා. මීදුම පලාගෙන රේසියෝ අනිත් පැත්තට පැනගත්තේ බොහොම අමාරුවෙන්. එයාගේ ටයර් පාරේ ගෑවිද්දි ගිනි පුරුකු පවා විසිවුණා. දැන් රේසියෝ ඉන්නේ අඳුරු කැලෑව නද. එතන තිබුණේ පාරවල් ගොඩක්. එක පාරක් රතු පාටයි අනිත් එක කළු පාටයි. ෂැඩෝ බෝල්ට් විසින් හදපු මාවතේ වංගගිරිය මේකයි. වැරදි පාරක ගියොත් රේසියෝ සදාහටම අතරමං වෙනවා. රේසියෝ Tamanගේ තීක්ෂණ ඇස් දෙක පාවිච්චි කළා. එයා දැක්ක පොළවේ අලුත් ටයර් සලකුණු. ඒ සලකුණු දිගේ රේසියෝ වේගයෙන් ගියා. හදිස්සියෙම ඉදිරියේ ලොකු යකඩ ගේට්ටුවක් මතුවුණා. ඒක පිටුපස්සේ ෂැඩෝ බෝල්ට් පාලම හංගගෙන ඉන්නවා. නතර වෙන්න රේසියෝ ෂැඩෝ බෝල්ට් අඳුරෙන් මතුවුණා. එයාගේ ඇස් රතු පාටින් දිලිසෙනවා. ඔයාට මේ පාලම ආපහු ගෙනියන්න බෑ. ෂැඩෝ බෝල්ට් රේසියෝ දෙසට අමුතුම කළු පැහැති දුමාරක් විදින්න පටන් ගත්තා. ඒ දුම වැදුණු ගමන් රේසියෝගේ පෙනීම බොඳ වෙන්න ගත්තා. රේසියෝට දැන් පාර පෙනෙන්නේ නැහැ. ඒත් රේසියෝ Tamanගේ ඇස් වහගත්තා. එයා Tamanගේ සවුන්ඩ් සෙන්සර්ස් පාවිච්චි කරලා ෂැඩෝ බෝල්ට් ඉන්න තැන හොයාගත්තා. ෂැඩෝ බෝල්ට් රේසියෝව හම්පන්නෙද්දිම රේසියෝ එකපාරටම බෑක් ෆ්ලිප් එකක් දාලා ෂැඩෝ බෝල්ට්ගේ ඇඟ උඩින් පැන්නා. ෂැඩෝ බෝල්ට් ගිහින් හැප්පුණේ Tamanගේම පාලම ක්‍රියාත්මක කරන කන්ට්‍රෝල් පැනල් එකේ. දඩාම් මුළු කැලෑවම දෙදරන්න ගත්තා. නිල් මැණික් පාලම නැවතත් Tamanගේ තිබුණු තැනට මැජික් එකකින් වගේ වේගයෙන් ගිහින් සවියුණා. මීදුම පහවි ගියා, ඉර එළිය වැටුණා. ෂැඩෝ බෝල්ට් පරාජය වෙලා කැලෑව ඇතුළටම පැනලා ගියා. බිගී ට්‍රක් එකයි ගමේ අනිත් ලාළුවයි පාලම උඩින් නැවිලා රේසියෝව වට කරගත්තා. රේසියෝ ඔයා අද අපේ නගරය බේරගත්තා. බිගී කෑ ගැහුවා. රේසියෝ hina වුණා. ෂැඩෝ බෝල්ට් මොනව අතුරුදහන් කළත් මට පුණුවන් ඒව හොයාගන්න. මං ඉන්නකන් ෂැඩෝ බෝල්ට්ට නපුරු වැඩ කරන්න මං ඉඩ දෙන්නේ නැහැ. රේසියෝ කිව්වේ හරිම නිර්භීත හඩකින්. ඇත්තටම අපි රේසියෝට පුදුවන් වෙයිද? නපුරු ෂැඩෝ බෝල්ට්ව ඊළඟ වතාවෙත් පරද්දන්න.
ඒ ගැන කියා දෙන්න රේසියෝගේ ඊළඟ වීර කතාවත් අරන් මම ඉක්මනින් එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම අදට ගිහින් එන්නම් යාළුවනේ.